ලබා ගන්න කලින් නම් කිව්වේ අපි අර පැරණි දේශපාලන ක්‍රමයට හාත්පසින්ම වෙනස් සිස්ටම් චේන්ජ් කරන්න ආවා කියලා. හැබැයි පොගේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ අපි දැක්කා සභා පිහිටුවීමට ඔබතුමන්ලාත් අර රොන් පොන් සුළු සුන්බුන් ඔක්කොම එකතු කරගෙන තමයි ওই දේ කරේ. දැන් ඒකේ ප්‍රතිවිපාකය තමයි දැන් අපි දකින්නේ හැමතැනම මේ දේ වෙනවා. ඊයේ කොළඹ මහනගර සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් කියන්නේ අද ඉඳලා ඒකාබද්ධ විපක්ෂය තමයි මේකේ බලය තියෙන්නේ කියලා. එතකොට දැන් ඇත්තටම කාටද බලය තියෙන්නේ? අපි දැක්ක මේ රහස් ඡන්දය පැවැත්වපු බොහෝ පළාත් පාලන ආයතන ඒ වගේමයි ඊයේ කොළඹ මහනගර සභාව මේ සියල්ලම වැඩි ප්‍රමාණයක් මේ පරාජයට පත් වුණා ඡන්ද විමසීමේදී විශේෂයෙන් අයවැය. මේකට රජයේ ඔබතුමා මොකද ප්‍රකාශයක් කරන්නේ? මේ තත්ත්වය උදා වුණේ කොහොමද? ඇයි මෙහෙම NPP එක පරාජයට පත් වුනේ? ඔබතුමා ඒකම එකතු කරන්නේ දැන් ඔබතුමාලා බලය පිහිටවන්නේ විපක්ෂයේ යම් සහායක් අරගෙන ඔබතුමාලට ඇයි බැරි වුණේ මේක විපක්ෂයේ දිනා ගන්න අයවැය ඇතුළත? හරිද? ඔබතුමා නගරාධිපතිතුමිය දැන් ගංගාවතුර තත්ත්වය ඇති වුණාම මේකට කොළොන්න ප්‍රදේශයේ මේ කුණු කසල ඉවත් කිරීමට මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ට විශේෂ වරප්‍රසාදයක් විදිහට JCB යන්ත්‍ර පවා දුන්නා මේ අයවැය ඡන්දය ලබා ගන්න. මේ අවසානයේ වුන් පවා මේ ඡන්දය ලබා දුන්නේ නැහැ. ඇත්තටම කොළඹ මහනගර සභාවේ ඉදිරි පැවැත්ම මොන වගේ වෙයිද ඉස්සරහට? කොළඹ ගැන කිව්වේ? කොළඹ. හැමතුමා. ඔව්. දැන් ඔය පළාත් පාලන ආයතනනේ. දැන් පළාත් සභාවල සභාපතිවරු නඩත්තු වෙනව නේද? කාර්ය මණ්ඩලයක් තියාගෙන එහෙම තත්ත්වයකුත් තියෙනවා. දැන් ඔබතුමාලට ආණ්ඩු පක්ෂයට වැඩි ඡන්ද ප්‍රතිශතයක් තියාගෙන ඒ පිළිබඳව මේ අමතර වියදමන්නේ මේ පළාත් පාලන මේ ඒ 13 වෙනි වගන්ති යටතේ සංශෝධනය යටතේ වෙලා තියෙන සංසිද්ධියක් ඒක යථා තත්ත්වයට පත් කරලා ඒ අනවශ්‍ය වියදම ඉවත් කරන්න ඔබතුමාලා උනන්දු උන්නත්යයි මෙච්චර කාලේ. හරි. කොළඹ මහනගර සභාව මුල් කරගෙන පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ආව ප්‍රශ්නයට. ඔව්. ඊයේ කොළඹ මහනගර සභාවේ පැවති අයවැය ඡන්ද තුනකින් පරාජයටපත් වුණා. යලිත් වතාවක් අයවැය ඉදිරිපත් කරાવી. ඉතින් පහුගිය කාලවල විවිධ සභාවල අයවැය දිනුවා පෙරදුනා. දැන් අපි මුල් වටේදී බලය පිහිටවපු සභා සමහරක් අයවැය අපි දිනුවා කීපයක් අපි පෙරදුනා. සජබ මුල් වටේදී බලය පිහිටවපු සභා කීපයක් දිනුවා සමහර ඒගොල්ලෝ පෙරදුනා. ඒ කියන්නේ අර එකතු කරගෙන බලය හදපුවා නෙමෙයි. මැතිවරණ ප්‍රතිඵල අනුවම සජබ බලය පිහිටවපු පාලන වගේ ප්‍රාදේශ සභාවල කලුතර දිස්ත්‍රික්කයේ සජබට අයවැය ජයග්‍රහණය කරන්න බැරි වුණා. අපි පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ සභාවත් හැදුවා. අයවැය ජයග්‍රහණය කළා. ඉතින් ඒක වෙනස්. සහ එකතු කරගත්තේ කවුද කියන එක මට කියන්න බෑ. මොකද තිබ්බේ රහස් ඡන්දයක් නිසා. ඔබ කියන ආකාරයට ඒ අය සුන්බුන්ද හොඳ අයද උදව් කරේ මොන පදනමද කියන කියන්න බැරි තිබ්බේ රහස් ඡන්දයක් නිසා. ඊළඟ එක ගංවතුරේදී සියලුම മന്ത്രിවරුන්ට අදාළ කරන උපකරණ ලබා දීලා වැඩ කටයුතු කරන්න අවශ්‍ය කරන සහාය ලබා දුන්නා මිසක් ඒකෙන් අයවැයට අතොස්ස ගන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අපිට වැදගත් උනේ අයවැය ජයග්‍රහණය කරන එක නෙවෙයි ආපදාවේදී ජනතාවට සහන සලසන එක. ඒක අපේ മന്ത്രി කණ්ඩායම පමණක් කරන්න බෑ. මොකද කල යුතුත් නැහැ. ඒ විපක්ෂයේ ඉන්න മന്ത്രിවරුත් මහ ජනතාවගේ නියෝජිතයන් ඔවුන්ට වැඩ කරගන්න අවස්ථාව දෙන්නට ඕන. සභාවේ තියෙන අන්තසූත්‍ර උන්ට ලබා දෙන්නට ඕන. අවශ්‍ය පහසුකම් ලබා දෙන්නට ඕන. ඕනොත් එකතු කරගෙන සභාවේ සියලු සම්පත් උපයෝගී කරගෙන මහ ජනතාව වෙනුවෙන් සේවය කිරීමක් තමයි කරේ. ඒකෙන් කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අය වැද්ද අතුස්සයි කියලා. ඒක ඒ മന്ത്രിවරුන්ගේ ඡන්ද දෙන නොදෙන එක ඒගොල්ලෝ හෘද සාක්ෂි සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් මේ වෙලාවෙත් හෘද සාක්ෂිය නම් වැදගත් වෙලා තියෙන්නේ. කලින් ඡන්ද දීලා තියෙන හෘද සාක්ෂිය අනුව. ඒක වෙනස් වීම ගැන අපිට වක් කියන්න බෑනේ. ආයිලං සරේ වෙනස් වෙයි. මම දැක්කා මේ ඊ අයවැය අපි පරාජුණාට පස්සේදී මුජිබුර් රහ්මාන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා රෑම ගිහිල්ලා කියනවා දැන් යා තමයි නගරාධිපති කියලා. මම දන්නේ මොන පළාත් පාලන පනතේද මොන ව්‍යවස්ථාවේද එහෙම තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් පවතින නීතිය අනුව අයවැයක් නැතුනහම ආයසරයක් අයවැය පවත්වාවි. එහෙම නැත්නම් අවුරුදු දෙකක් ඒ සභාපතිට නගරාධිපතිට ඒ සභාව පවත්වා ගන්න පුළුවන්. සභාපතිව නගරාධිපති වෙනස් වෙන්නේ නැහැ. මේක තමයි සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්න නීතිය. වෙනස් නීතියක් කොළඹට නැහැ. ඒ අනුව තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට පවත්වන දවස් කිහිපයකින් සති දෙකක් පවත්වන අයවැයක් ඒකෙදි ඒ ජයග්‍රහණය කිරීමට විපක්ෂ මන්ත්‍රී උදව් කරයි කියලා. මොකද කොළඹ මහනගර සභාවේ කටයුතු පවත්වාගෙන යාමේදී අයවැය සම්මතිය වැදගත් නිසා. අමතුමා දැන් රට පුරාම මේ විදියට බලය ලබා ගත්තනේ බොහෝ ආයතනවල ඒ කියන්නේ සරල බෞද්ධ තිබෙන නැති ඒවා ওই විදියට විවිධාකාර විදියට බලය ලබා ගත්තා. අර මගේ මිත්‍රයා කිව්ව විදියටම එකතු නොවන බව කිව්ව අය සමග පවා එකතු වෙලා ඒ විදියට බලය ලබා ගත්තා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ මේ අවුරුද්දකටත් වඩා අඩු කාලයක් තුළදී එහෙම එකතු වෙච්ච අය ඒ එකතු වීම හරහා තිබ්බ විශ්වාසය රැකගන්න මේ සභාවල් වලට බැරි වෙච්ච එක විශේෂයෙන්ම කොළඹ නගර සභාවට බැරි වෙච්ච එක. මේක ගැටලුවක් නෙවෙයිද? ඒක පොදු සූත්‍රයක් නෙමෙයි. ඒක තනින් තන වෙනස්. මම ඒකයි ඔබට කිව්වේ. ඒක බලය පිහිටවපු කවර පක්ෂයක් වුණත් මුහුණ දීපු තත්වයක්. ඒ සමහර මන්ත්‍රීවරු ප්‍රතිපත්තිමය තීන්දුව මතම නෙමෙයි. මේ මොහොතේ පැනනගෙන තත්වයක් මත හෝ පහුගිය කාලෙදී ඔවුන් විසින් සභාවේ හැසිරීමේදී ගත තීන්දුව වෙනවා ඇති. මට ඒක කියන්න බෑ. මේ අයවැයට විරුද්ධ ඡන්දීප මන්ත්‍රීවරු ඊළඟ අයවැයට පක්ෂවන් දෙන්න පුළුවන්. ඒ නිසා අපි බලමු තව මොකද වෙන්නේ කියලා. මොකද එක අයවැයකින් කොළඹ මහනගර සභාවේ
පවත්වපු එක අයවැයකින් මුළු රටම වෙනස් වෙන්නේ නැති බව මතක තියාගන්න ඕන. එහෙමනම් ගොඩාක් ප්‍රාදේශීය සභාවල නගර සභාවල අයවැය වෙනස් වෙලා තිබෙනවා. අදත් තිබුණේ ඒවැයදී සමහර අපි ජයග්‍රහණය කළා. ඒ මෙවර මේ පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාව තමයි කේන්ද්‍ර කරගෙන හිටියේ ඔබතුමන්ලා. හැමදාම විශේෂයෙන්ම මේක පාර්ලිමේන්තු මහ මැතිවරණ වගේ බලය පීඨනවා කියලා දිගින් දිගට කිව්වා. මේක කේන්ද්‍ර කරගෙන හිටපු මහනගර සභාව. ඒ කේන්ද්‍ර කරගෙන හිටපු මහනගර සභාවම තමයි මේ මාස ගණනාවක් ඇතුළත ආපහු බින්දෙන්නේ. ඒකයි අපි ප්‍රශ්න කරන්නේ. කොළඹ මහනගර සභාවත් වැදගත්. කළුතර මහනගර සභාවත් වැදගත්. ගාල්ල රත්නපුර හැමතැනම මහනගර සභාව වැදගත්. ඉතින් අගනගෙන නිසා කොළඹ තවත් වැදගත්. ඉතින් මම හිතන්නේ ඒ වැදගත්කම තීරුම් අරගෙන විරුද්ධ ඡන්දය පන්තිවොත් මාලිමාවට ඊළඟ අවසරේ ඡන්දය